අද කිරි අම්මා ටොයිලට් එකට යන්නේ කොළ පාටට. කොළ හොද්දක් වගේ අප මේ බිත්තරේ. බඩේ යන්න හරි හදන්න. දැන් ඔයාලා දන්නවනේ කොහොමටත් මම අද ගියනේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා. ඉතින් දැන් මම මේ ඇවිල්ලා තියෙන්නේ මට ඕන බඩු ටික ගන්න. මොකද හෙට දවස මම කන්නේ කොළ පාට කෑම විතරයි. බක පඬිතුකමට කොළ පාට කියන එක මමම හිතලා තෝරගත්තට දැන් මට මේ හිතා ගන්න බෑ මොනවද කොළ පාටින් මට කන්න පුළුවන් වෙන්නේ කියලා. අපි බලමු මම ඉස්සලම තෝරගන්නේ මොනවද කියලා. ඉතින් මම ඉස්සලම මේක තමයි තෝරගත්තේ. එහෙනම් ඔන්න මේ වීඩියෝ එක බලලා මම next වීඩියෝ එකක් මේ වගේ ගෙනාවොත් ගන්න ඕන මොන කලර් එකෙන්ද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. තාම ඉතින් ප්‍රධාන ආහාරයක් විදිහට ගන්න පුළුවන් කිසිම දෙයක් මට කොළ පාට හම්බුනේ නැහැ. පළතුරක් විදිහට මට ඇපල් මිඩි දෙක තමයි ඉස්සෙල්ලාම ඔලුවට ආවේ. මම හැමතැනම බැලුවා කිවි ගෙඩියක් ගන්න තියෙද කියලා මේ දවසේ ඒවා තිබ්බෙම නැහැ. මම මේ වැඩ වගේ කැම්ප් එක අල්ලගෙන යනවා වටේ මිනිස්සුත් මන්දියා බලන මනියා ලැජ්ජයි වගේ දැන්න. අපේ කොළ පාට මෙහෙයුම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරගමු. හෙලෝ ගයිස් ඔන්න ඉතින් දැන් තමයි වීඩියෝ එක ස්ටාර්ට් කරන්න යන්නේ. මේ මම බඩු ටික ගත්ත දවසේම රෑ මම ගත්තානේ ජෙලි පැකට් එකක්. ඉතින් හෙට කන නම් අද ඒක හදලා දාන්න ඕනනේ. මම හිතුවා නෑ නිදා ගන්න කලින් ඒක හදලා දාලම නිදාගත්තොත් හොඳයි කියලා. මෙන්න මේක තමයි මම ගත්තේ මෝතයිකේ. වෙන ඉතින් මොන ෆ්ලේවර් එකට ආසු වුණත් අද කන්න වෙන්නේ මට මේකම තමයි. මම හිතුවා බෝල් දෙකකට දාගන්නවා කියලා. මොකද මට මේක තනියම කන්න වෙන්නේ නැහනේ. ඉතින් අනිවාර්යයෙන්ම අපේ ගෙදරයි උදේට මම කන්න කලින් මේකට ෂොට් එක දෙන හින්දා මම තීරණය කරා එයාලට කන්න වෙනම එකක් තියලා මම මට වෙනම එකකට හදා ගන්නවා කියලා. ඉතින් මම ඔන්න ඔය විදිහට තමයි ජෙලි හදාගන්නේ. මීට වඩා වෙනස් විදිහකට ජෙලි හදාගන්න ආකාරයක් ඔයාලා දන්නවනම් වහාම කමෙන්ට් එකක් දෙන්න. මේ තියෙන්නේ මගේ මුළු සේසතම වියදම් කරලා මම ගත්ත ටික. Hello guys, welcome back to අනුවන්සිතු YouTube channel. ඉතින් මම දැන් තමයි නැගිට්ටේ. දැන් වෙලාව 7:00 විතර ඇති. ඉතින් අපි බලමු මේ challenge එක කොහොමද වෙන්නේ කියලා. දැන් අද උදේට ගෙදර අය නම් යාළුවට කෑම හදාගෙන මං ඊයේම කිව්වා මම challenge එක කරනවා කියලා. ඉතින් මම දැන් තියෙන්නේ මට උදේට breakfast එක හදාගන්න. මම දන්නවා බත් එකේ ඉඳන් කොළ පාට හදාගෙන මට වෙනම ලෙඩක් අද හැදෙනවා කියලා. කොහොම නැත්තම් බලමු. ඕන ඉතින් අද දවසට මගේ පළවෙනි ආහාරය හදාගන්න යන්නේ. ගෙදරයි කොහොමත් එයාලට බත් හදලානේ තියෙන්නේ. මං ඉතින් ඒකටම කොළපාට ෆුඩ් කලරින් එකක් ගෙනාවනේ. ඔයාලා දැක්කනේ. ඉතින් ඒකෙන් ඇඩ් කරලා මම හදන්නේ කොළ පාට බත් එකක් හදාගන්න. ඔය තියෙන්නේ කොළ පාටට බැබලි. මම ඊයේ ගිහිල්ලා මේකට එළවලුත් ගෙනාවලමයි. හරිද? ඒ කියන්නේ බෝංචි තව මොන හරි ගත්තා මට මතක නෑ. හැබැයි මට දැන් අද වසම කම්මැලි ඒව උදේ නැගිටලා හදන්න. ඒ හින්දා මං හිතුවා බිත්තරයක් හදාගන්නවා කියලා ඒකටත් ෆුඩ් කලරින් දාගත්තා. ඔන්න බලන්න ඒක කොළ පාට නිකන් කොළ හොද්දක් වගේ. මේක තමයි මම අද කන්න යන්නේ. කොළ පාට ෆුඩ් කලරින් දාලා මට සම්පූර්ණ බිත්තරයක් කන්න බැරි බව මම දන්නවා. ඒ හින්දා මම කලරින් දාන්න කලින් ටිකක් අයින් කරලා එතකොට කන කෙනෙක්ට හරි කන්න පුළුවන්. නැත්නම් මේ කොළ පාට දැම්මට පස්සේ අපේ ගෙදර මිනිස්සු කන්නේ නැහැ. මගේ ජීවිතේට මම මෙහෙම කෑමක් කාලා නෑ. දන්නා මට අද දවසේ යන බැහැර වෙන සියලුම දේවල් යන්නේ කොළ පාටින් තමයි කියලා. ඔන්න ඉතින් කනගමම කියනනම් අද නම් අපේ වීඩියෝ එකක් ඉස්සෙල්ලා බලන්නේ අනුවන්සිතු අපේ YouTube channel එක subscribe කරන්න. මම මේක මේ වෙලාවේ voice කරාට මට භාගයක් voice over දෙන්නවා. මොකද එදා දවසේ අපේ ගෙදර කට්ටියම හිටපින්ද පුදුම සද්දයක් තිබ්බේ. ඉතින් දැන් වෙලාව උදේ 10:00 විතර ඇති. මට දැන් ආයෙ බඩගින්නක් එනවා. මං උදේ ටිකයිනේ කෑවේ. අපි බලමු දැන් ආයෙ මම මොනවද කන්නේ කියලා. මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මම ඉස්සෙල්ලම පික් කරගත්තා මෙන්න මේක. මම අද හිතාගෙන ඉන්නේ ලන්ච් එක ස්කිප් කරන්න. මොකද මට උදේ අර බිත්තර වලටත් ෆුඩ් කලරින් දාලා කොළ පාට බත් එකටත් දාලා ටිකක් අමාරු වුණා. ඉතින් මං හිතනවා මම අරන් තියෙන ස්නැක් වලිනුයි ජූස් වර්ග වලිනුයි තව ෆෘට්ස් වර්ග දෙකකුත් තියෙනවානේ. මට බැලන්ස් එකක් දාගන්න පුළුවන් කියලා අද රෑ වෙනකම්. මම හිතන් ඉන්නේ හින්දා දවල් වේල ස්කිප් කරන්න. මේක බොනවා. මේ තමයි අද දවසට මම කන දෙවනි green color food එක. මම මේ කලින් බීලා නෑ. මම සාමාන්‍යයෙන් මොනවද කියන්නේ? බීම වර්ග බොනවා අඩුයි. ඉතින් අපි try කරලා බලමු. මේ මගේ first time මම try කරන එක. අපි බලමු. ඒක මට සෙට් වෙන්නේ නැහැ. හැබැයි
අද දවසටම මට කන්න තියෙන අර ගෙනාපු වර්ග එක විතරක් ඉඳලා අකමැත්තෙන් වුණත් මට මේක බොන්න වෙනවා. මේක නිකන් මට තේරෙන්නේ ඒක නෑ චට්නි එකක සරක් වගේ නෝ. ඒක අනිත් අයට හොඳ ඇති මට නම් ඇත්තටම සෙට් නෑ. කමක් නෑ ඔයගොල්ලෝ මාට විතර ඇති. දවල්ට කන්න කලින් මට දැන් ආයෙම බඩගිනි. මොකද අද උදේට මම කෑවේ පොඩ්ඩයිනේ. මට සාමාන්‍යයෙන් ඒ ගාන කාලා ඉන්න බෑ. මම ලොකු බත් එකක් කනවා. මං ඒක ඔයාලට කිව්වා මහත් උන ජර්නි එකත් ඔයාලට ගේන්නම් කියලා. දැන් අපි බලමු තව මොනවද මට කන්න පුළුවන් කියලා. මේ තමයි අද දවස් මගේ 3 වෙනි මීල් එක. බලමු මේ කොළ පාට ටික විතරක් අද මට කාලා ඉන්න පුළුවන් වේද කියලා. මේක මේ සම්බන්ධව කියන පළවෙනි වීඩියෝ එකේ හින්දා මේ කලයක මමනේ තෝරගත්තේ. ඉතින් ඕන ඔයාලා කමෙන්ට් කරගෙන යන්න මම ඊළඟට මේ වගේ එකක් ගෙනාවම ගන්න ඕන මොන කලයකද කියලා. මට හිතා ගන්න බෑ මේ ෆුඩ් චැලෙන්ජ් කරන අය එක කලයකක් විතරක් කාලා කොහොමද ඉන්නේ කියලා අප්පා. මට දැන් බත් බඩගිනි. හැබැයි මට අර කොළ පාට දාලා කලයක දාලා කන්න හිතෙන්නේ. හිතෙන්නේ කියන්නේ මගේ බඩ නිකන් අවුල් වුණා වගේ අර වෙලාවේ කාලා මොන හරි කමු දැන් ආයෙ පාරක්. අද දවසේ මගේ 4 වෙනි මීල් එක සහ ප්‍රධානම මීල් එකක් තමයි දැන් හදාගන්න යන්නේ. උදේ තිබ්බ අපිරියා ගතිය ඔක්කොම නැති වෙන්න කියලා තමයි මම මේක හදාගන්න යන්නේ. අපි බලමු. ඔයාලා දැක්කද ළමයි මම කිව්වා වගේම උදෙන්ම නැගිටලා එක ජෙලි එකකට කට්ටියක් ෂොට් එක දීලා තියෙන්නේ. මම ওই හින්දාම තමයි කප් දෙකකට හැදුවේ. ඉතින් ඉස්සෙල්ලා මම බෝල් එකට ජෙලි ටික දාගන්නවා. ඊට පස්සේ මම ගෙනාපු මිදි මම මේ ටික හොදලම තමයි ෆ්‍රිජ් එකට දැම්මේ. ඒ ටික එහෙම මම කපලා එකතු කර ගන්නවා. අනිත් දේ තමයි ඔයාලා මට කලර් එකක් කියනවා නම් මේ වීඩියෝ එක බලලා අනිවාර්යයෙන්ම ගොඩාක් කෑ වර්ග තියෙන දෙයක් කියන්නේ නැත්නම් මම මාර අමාරුවක වැටෙන්නේ. ඉතින් අවසානට මම ආසම ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් එකනොත් එකතු කර ගන්නවා. මං හිතන්නේ අද දවසෙන් මම කනේ වගේ හොඳ මේක තමයි මේක වෙන්නේ. මොකද මම ආසම් වර්ග ටිකක් තමයි තියෙන්නේ. කෑම 4 වෙනි එක අපි කාලා බලමු. ජීවිතේට මම දවල්ට බත් කන්න නැතුව වෙන මොනවත් කාලා ඉන්නලා නෑ. මං හිතන්නේ මට මතක ඇති කාලෙක. ඔන්න ඉතින් අද තමයි මම ඉස්සලම ජෙලි අයිසුයි කන්නේ දවල්ට බත් නොකා. මොකද මට උදේ අර කොළපාට කලරින් දාලා කාලා නිකන් බඩත් එක්ක දඟලනවා වගේ තනි කරම බඩ ඇතුළේ නිකන් කොළ කැඳ එකක් වගේ. මම මෙතන මොනවා කියනවද මං හිතන්නේ කිසිම වැදගත්කට ඇති දෙයක් මං කියන්නේ. අද දවසේ මම මේ වෙනකන් කාපු කෑම වලින් මගේ හිතේ හොඳටම අල්ලපු කෑම එක තමයි මේක. අපි බලමු ඊළඟ එක මොකද්ද කියලා. දැන් වෙලාව ඔන්න 3:00 විතර කිට්ටුයි. දැන් මට ආය පාරක් සුපිරි බඩගින්නක් එනවා. මට ඇත්තටම දැන් පොඩි මොනවා හරි දෙයක් කාලා ඉන්න බෑ. පොඩ්ඩක් හරි බඩ පිරෙන දෙයක් කෑවොත් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ තමයි මට හිතුනේ වොෆල්ස් ටිකක් හදාගත්තොත් හොඳයි කියලා. ගෙදර අයටත් එක බැට එක හදාගෙන ඉස්සෙල්ලා මෙයාලට හදලා දීලා අවසානට මම ග්‍රීන් ෆුඩ් කලරින් එකතු කරලා මගේ ටික හදාගන්න තමයි යන්නේ. මෙතන තියෙන මේ වයර් ටික ගණන් ගන්න එපා. මම මේ තියලා තියෙන්නේ බ්ලෙන්ඩර් කප් එක උඩින්. මොකද මෙතන මේ රයිස් කුකර් සෙට් එකක් තියෙනවා. මේ දවස්වල මේතන තමයි මේ ටික තියලා තියෙන්නේ. වොෆල්ස් හදපු රෙසිපි එක ඔයාලට ඕන නම් කියන්න. මේක මාරම රසයි. ඔයාලට ඕන නම් කියන්න මම අරගෙන එන්න. දැන් අපි යමු වොෆල්ස් කන්න. කොළ පාට වොෆල්ස්. අපේ අම්මයි කිරි අම්මයි දෙන්නම ගෙදර හිටියා. දෙන්නම මට කියනවා කොළ පාටම දවසම කාලා අසමෝදගම් බෝතලෙවත් ළඟින් තියාගන්නලු නැත්නම් හැදෙන බඩේ කැක්කුමට බෙහෙත් හොයන්න ගියොත් එම් පිස්සු හැදේ කියලා. අනේ මම වොෆල්ස් කියන්නේ මං ආසම කෑමක්. මේ වොෆල්ස් මේක එක ගත්තට පස්සේ මං හිතන්නේ මම හැම සතියකටම එකපාරක්වත් අඩුම හදනවම තමයි වොෆල් එකක්. මම හරිම කැමතියි ඒකට. මේක තමයි මුලින් නම් මම බොන වීඩියෝ කෑල්ලක් තිබ්බා. හරිද මගේ කි ස්ටෝරේජ් ෆුල්ලා කොහමරි සේව් වෙලා නැහැ මේක. මම හිතුවත් නෑ මේක මාරම රහයි. මේකේ තියෙනවා මේ මොනවද කොමාරිකා කෑලි වගේ. ඒක මාරම ගති. මම මේක ජීවිතේට බීලා නෑ. මං හිතුවේ මට බොන්න අමාරු වෙයි කියලා මේක. හැබැයි මං හිතාගත්තා ආයෙ ගන්නවා නම් කොත්මලේකේ වැනිලා එක නෙවෙයි මං ගන්නෙ මෙන්න මේ කොමාරිකා එක කියලා. මොකද ඒක එච්චරටම රසයි. මේක මම හිතුවේ කොළ පාටක් වගේ තියෙයි කියලා. මේක නිකන් කහ පාටක් වගේ තමයි තියෙන්නේ.
ඉතින් මේකත් එක්ක අද දවසේ මම මගේ green food challenge එක ඉවර කරනවා. ඉතින් ඔයාලට පුළුවන් තව මොනවා හරි කලර්ස් වර්ග වලින් මට රික්වෙස්ට් කරන්න.